රුපියල් 200ක් වගේ පුංචි මුදලක් වියදම් කරලා ඔයාලගේ මූණට ගෝල්ඩ් කලර් එකක් ගන්න පින්ඩ තෙලක පාවිච්චි කරන හරිම විදිය දන්නවද ඔයාලා? දන්නේ නැත්නම් මේ වීඩියෝ එක බලන්න මම අද ඔයාලට කියලා දෙන්නම් පින්ඩ තෙල් එක කොහොමද අපේ මූණට පාවිච්චි කරන්න කියලා. හායි ළමයි වෙල්කම් බැක් ටු මයි channel. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ නම හිරුණිය. ඉතින් ඔන්න මම අද අරන් ආවේ ගොඩාක් අය මගෙන් අහපු ප්‍රශ්නයකට වීඩියෝ එකක්. ඔයාලට මතක ඇති මං පින්ඩ තෙලක පාවිච්චි කරනකොට දැන් ගොඩක් කල් ඉඳලා ඉතින් මං ඒ ගැන වීඩියෝස් ඔයාලත් එක්ක ෂෙයා කරගෙන තියෙනවා. ඉතින් මුලින්ම කියන්න ඕනේ මම පින්ඩ තෙලක පාවිච්චි කරන්න පටන් ගත්තේ මගේ බොඩි එකට. මොකද ඒක ඔයිල් එකක් හින්දා මට එකපාරටම ඒක මූණට පාවිච්චි කරන්න බය හිතුණා. ඕන කෙනෙක් දන්නවා නම් දැන් ඒක හැමෝම දන්නවා පින්ඩ තෙල් එක මූණට ඇඟට ෆුල් බොඩිම ඇප්ලයි කරන්න පුළුවන් ආයුර්වේද ඔයිල් එකක් කියලා. මම මූණට පාවිච්චි කරන්න කලින් මං හිතුවා බොඩි එකට පාවිච්චි කරලා රිසල්ට්ස් කොහොමද කියලා බලනවා කියලා. ඉතින් මට බොඩි එකට පාවිච්චි කරලා හොඳ රිසල්ට්ස් හම්බුන හින්දා මම වීඩියෝ එකක් කරලා දැම්මා. මෙන්න මේ වීඩියෝ එක ගොඩාක් දෙනෙක් බලලා තිබ්බා. ඒ වීඩියෝ එක මගෙන් ගොඩාක් ප්‍රශ්න අහලා තිබ්බා. මම ඉතින් ඒ හැම ප්‍රශ්නයකට උත්තර දුන්නා. ඒ අතරේ මගෙන් ගොඩක් අය අහලා තිබ්බා දැන් මම මේ යූස් කරන්නේ බොඩි එකටනේ මේක මූණට පාවිච්චි කරන්න බැයිද කියලා. ඉතින් මම සමහර අයට කිව්වා මම මෙතනදී බොඩි එකට විතරයි ඇප්ලයි කරලා තියෙන්නේ තාම ෆේස් එකට නම් ඇප්ලයි කරලා නැහැ කියලා. ඒත් ගොඩාක් අය මගෙන් ඒකම ඇහුවා මූණට පාවිච්චි කරන්න පුළුවන්ද එහෙම කියලා. ඉතින් ඒ වගේම මම ওই වීඩියෝස් බලද්දි මාත් දැක්කා ගොඩක් අය ඒක මූණට පාවිච්චි කරනවා එයාලට හොඳ රිසල්ට්ස් තියෙනවා කියලා. ඉතින් දැන් මම බොඩි එකට පාවිච්චි කරානේ මට හොඳ රිසල්ට්ස් හම්බුනේ හින්දා මං හිතුවා එහෙනම් මූණටත් පාවිච්චි කරලා බලනවා කියලා හිතලා මම මූණටත් පාවිච්චි කරා. දැන් මාසයක් විතර මම මේක මූණට පාවිච්චි කරා. ඉතින් ළමයි ඇත්තටම කියන්න ඕනේ හිතපු නැති විදිහට මටත් මූණටත් හොඳ රිසල්ට්ස් එකක් හම්බුණා බොඩි එකට වගේම. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා මේකෙන් අර බ්ලීචින් ක්‍රීම් යූස් කරාම එන වයිටනින් කලර් එකක්වත් එක පාටම නිකම් සුදු වීමක් එහෙම දෙයක් නම් වෙන්නේ නැහැ. ඔයාලා එහෙම නිකන් එක පාර අද යූස් කරලා ඔන්න හෙට මෙන්න සුදු වෙනවා නම් අන්න එහෙමනම් මේක පාවිච්චි කරලා වැඩක් නැහැ. මොකද එහෙමනම් වෙන්නේ නැහැ. මේකෙන් ළමයි මට ආපු කලර් එක ගැන කතා කරොත් එහෙම මට ආවේ නිකන් මේ ගෝල්ඩ් කලර් එකකට හුරු කලර් එකක් තමයි ආවේ. ඒ කියන්නේ අර කිසිම ඩැමේජ් එකක් නැතුව අර නිකන් ගෝල්ඩ් කලර් එකට හුරු කලර් එකක්. ඒකත් මහා ලොකු මේ කියන තරම් වව් කියන තරම් කලර් එකක් නෙමෙයි. නෝමලි චූටි කලර් පොඩි කලර් එකක් වීමක් තමයි මට උනේ. දැන් මාසයක් ඇතුළත යූස් කරලා. ඉතින් මම හිතනවා ඉස්සරහට යූස් කරලා හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන් වෙයි කියලා. මට දැනට මේ මාසය ඇතුළත පුංචි රිසල්ට්ස් එකක් ආවා. ඉතින් මම හිතුවා ඒක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනි කියලා. හරි එහෙනම් මම ඔයාලට පෙන්නන්නම් කොහොමද මම මේක මගේ මූණට යූස් කරේ කියලා. ඉතින් ළමයි මම මුලින්ම මගේ මූණ වොෂ් කරගත්තා. හරි මම පින්ඩ තෙල් ගැන කියන්නම්කෝ. මෙන්න මේක තමයි ළමයි පින්ඩ තෙල් එක. ඔයාලට මේක ඕනෙම බෙහෙත් බඩු කඩේකින් ගන්න පුළුවන්. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මේ බලන්නේ මගේ පළවෙනි වීඩියෝ එක නම් මම මීට කලින් මේ පින්ඩ තෙල් එක ගැන වීඩියෝස් ගොඩක් දාලා තියෙනවා. කොහොමද මේක බොඩි එකට යූස් කරන්නේ මොන දේවල්ද අපිට මේකෙන් ලැබෙන්නේ එහෙම වීඩියෝස් ගොඩක් දාලා තියෙනවා. ඉතින් channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් මගේ channel එකට ගිහින් බලන්න. මේක මම යූස් කරන විදිහ අද මම ඔයාලට කියලා දෙන්නේ මේක මූණට පාවිච්චි කරන විදිහනේ. ඉතින් මේක පින්ඩ තෙල් එක මේකේ ප්‍රයිස් එක රුපියල් 200යි. ඕනෙම බෙහෙත් බඩු කඩේකින් ඔයාලට මේක ගන්න පුළුවන්. මේක මූණට යූස් කරද්දී ළමයි මුලින්ම කරන්න ඕනේ මෙන්න මේ විදිහට ටිකක් ඔයාලගේ මූණට ඇති වෙන විදිහට වෙන මේ විදිහට පොඩ්ඩක් ගන්න මේකෙන්. ඊට පස්සේ මේක අපි මේ අත් දෙකෙන් මේක මෙන්න මෙහෙම රත් වෙනකම්ම සාමාන්‍යයෙන් අත් දෙක රත් වෙනකම්ම මෙන්න මේ විදිහට චුට්ටක් රබ් කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට කරාම චුට්ටක් අර රස්නේ ගතිය දැනෙනවා. ඊට පස්සේ අපි අපේ මූණට මේක ඇප්ලයි කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට ඇප්ලයි කරගන්න. ඔයාලා ළමයි මේක ඕන්ට වඩා අදින්න කරන්න යන්න එපා මූණ වල. මොකද අපි අර හැම ඇදෙයි වගේ කියලා මට හිතෙන හින්දා මම එහෙම ලොකුට මේව කරේ නැහැ. මම මෙන්න මේ විදිහට
ටිකක් රත් වෙනකම් මේ දෙක අත් දෙකෙන් අතුල්ලලා ඊට පස්සේ මෙන්න මේ විදිහට මේක ඇප්ලයි කරගත්තා. ඔන්න ඔය විදිහට ඇප්ලයි කරගත්තා. ඔච්චරයි. මම ඊට වඩා මූණ මෙහෙම අදින්න මේක ගොඩක් ගන්න එහෙම කිසිම දෙයක් කරන්න නැහැ. මොකද මට බයයි මගේ මූණ අර ඇදෙයි වගේ කියලා. ඔයාලත් මං හිතන්නේ එහෙම කරන්න එපා. මෙන්න මේ විදිහට එකපාරක් ඔන්නෝම ඇප්ලයි කරලා මේක හැමත විනාඩියක් දෙකක් උරා ගන්න දෙන්න. හරි ළමයි ඔන්න දැන් විනාඩියක් දෙකක් විතර ගියා. දැන් අර ඔයිල් ටික අපේ ෆේස් එකට චුට්ටක් ඇබ්සෝබ් වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපි කරන්න ඕනේ කඩල පිටි පැක් එක දාගන්න එක. ඉතින් මේ තමයි කඩල පිටි. මම කඩල පිටි චූට්ටක් ගත්තා. ඊට පස්සේ මම මේකට ඇඩ් කරනවා මෙන්න මේ ඇලෝවේරා ජෙල් එක. මේක ප්‍රිවෙන්ස් එකේ ඇලෝවේරා ජෙල් එක. ඔයාලට පුළුවන් ඔයාලා කැමති එක්ක නැචරල් ඇලෝවේරා හරි දෙයක් ඇඩ් කරගන්න. ඔයාලට කියන්න ඕනේ ළමයි මේක සාමාන්‍යයෙන් මට තියෙන්නේ normal skin එකක් නේ. එතකොට සාමාන්‍යයෙන් මගේ pimples එහෙම නැහැ. monthly එකක් දෙකක් යනවා ඇරෙන්න. ඒ ඇරෙන්න මගේ pimples එහෙම නැහැ. ඉතින් මේක මම recommend කරන්නේ නම් normal skin තියන අයට, ඒ කියන්නේ සාමාන්‍යයෙන් pimples තියෙන, sensitive skin එකක් තියෙන කෙනෙක්ට නම් මම මේ පින්ඩ තෙල් එක මුලට පාවිච්චි කරන එක රෙකමන්ඩ් කරන්නේ නැහැ. මොකද මේක ඔයිල් එකක් ඉඳලා ඇත්තටම මට නම් බයයි අර පිම්පල්ස් තියෙන හින්දා සමහර අයට ස්කින් එක ඔයිලි වෙලා පිම්පල්ස් එයිද කියලා. ඒ නිසා ඔයාලට ඔයිලි ස්කින් එකක් තියෙනවා නම් මේක මම නම් රෙකමන්ඩ් කරන්නේ නැහැ. ඔයිලි ස්කින් එකක් තියෙනවා ඔයාලට පුළුවන් මේක බොඩි එකට යූස් කරන්න. බොඩි එකට නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැනේ. බොඩි එකට යූස් කරන්න පුළුවන්. නමුත් ෆේස් එකට නම් රෙකමන්ඩ් කරන්නේ නැහැ. නෝමල් ස්කින් එකක්, ඩ්‍රයි ස්කින් එකක් තියෙන කෙනෙක් නම් කිසිම ප්‍රශ්නයක් නැතුව මේක ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් මේක මම සතියට එකපාරයි කරන්නේ. ඔයාලටත් සතියට එකපාරක් මේක පාවිච්චි කරන්න පුළුවන්. මම මේක මුලින්ම හින්දා සතියට එකපාරක් තමයි පාවිච්චි කරේ. ඔයාලත් මේක සතියට එකපාරක් පාවිච්චි කරලා බලන්න. මේක ඔයාලා පුළුවන් නම් නයිට් ටයිම් මේ කරලා බලන්න. මම දැන් මේ ඔයාලට පෙන්නන්න ඕනේ ඉඳ ඩේ ටයිම් කරාට මම මේක නයිට් ටයිම් තමයි සාමාන්‍යයෙන් කරන්නේ. ඒ වගේම කියනෝනේ මේක ඇප්ලයි කරලා ඔයාලා පහවදාට අවුව එහෙම යනවා නම් අනිවාර්යයෙන්ම හොඳ සන්ක්‍රීම් එකක් ඇප්ලයි කරලා යන්න. මොකද නිකම්ම අවුව යන්න එපා. ස්කින් එක ඩැමේජ් වෙන්න පුළුවන්. ෆේස් ඇන්ඩ් බොඩි දෙකටම හොඳ සන්ක්‍රීම් එකක් ඇප්ලයි කරලා යන්න. එතකොට ඔයාලට මේකෙන් හොඳ රිසල්ට්ස් එකක් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් සති දෙකක් තුනක් අනිවාර්යයෙන්ම මේක පාවිච්චි කරන්න ඕනේ. එතකොට ඔයාලට රිසල්ට් එකක් බලා ගන්න පුළුවන්. මම අර කලින් කිව්වා වගේම ළමයි අර වව් එකපාරම කලර් එකක් වුණා. අන්න එහෙම රිසල්ට්ස් එකක් නෙමෙයි මේකෙන් එන්නේ. අර හෙල්ති ලුක් එකක්, ගෝල්ඩ් කලර් වගේ අන්න ඒ වගේ ෂූටි රිසල්ට්ස් එකක් තමයි මට ආවේ. ඉතින් මම මේක දිගටම පාවිච්චි කරනවා. මම ඔයාලට ඉස්සරහටත් වීඩියෝස් අරන් ඉන්නම් කොහොමද ඉතින් මේකෙන් ලැබෙන මට රිසල්ට්ස් එක කියලා. ඔන්න හරිය. ඔන්න දැන් මම මේක ඇප්ලයි කරගත්තා. කඩල පිටි පැක් එක. දැන් පැය භාගයක් විනාඩි 20ක් විතර ඉඳලා අපි මේක වොෂ් කරලා දාමු. හරි ළමයි. ඔන්න විනාඩි 20කට පස්සේ මම පැක් එක රිමූව් කරගත්තා. ඊට පස්සේ මම මගේ ටෝන් එක ඇප්ලයි කරනවා. ඔයාලට පුළුවන් ඔයාලා යූස් කරන ටෝන් එකක් ඇප්ලයි කරගන්න. හරි ළමයි. ඉතින් මෙන්න මේ විදිහට තමයි පින්ඩ තෙල් එක අපි ෆේස් එකට ඇප්ලයි කරන්නේ. ඉතින් පින්ඩ තෙල් එක ගැන අමුතුවෙන් මට අය කියන්න දෙයක් නැහැ. මොකද ගොඩක් අය දැන් මේක දන්නවා. මේකෙන් හම්බෙන රිසල්ට්ස් එක දන්නවා. ඉතින් මාත් මුලින්ම ඔයාලට බොඩි එකට යූස් කරන්න විදිහ කියලා දුන්නා. ඔයාලත් දැනටමත් ෆේස් එකට පින්ඩ තෙල් එක මේ විදිහට ඇප්ලයි කරන කෙනෙක් නම් අනිවාර්යෙන්ම ඔයාලගේ රිසල්ට්ස් එකත් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයාලා අලුතෙන් මේක ඇප්ලයි කරන්න හිතන් ඉන්නවනම් මොන හරි දෙයක් දැනගන්න ඕන නම් වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න. අදට වීඩියෝ එක මෙහෙම තමයි. ඔයාලා මගේ මේ වීඩියෝ එක බැලුවේ මගේ channel එක subscribe කරන්න නැතුව නම් අනිවාර්යෙන්ම channel එක subscribe කරන්න. ඒ වගේම වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න කියලා ආදරෙන් ඉල්ලනවා. තවත් වීඩියෝ එකක් කරන් මම ඉක්මනින් එන්නම්. එතකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. bye.